Hello guys, ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ view tips අපේ YouTube channel එකෙන් එන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් guys ඔන්න අද මම ඔයාලට අරන් ආවා තවත් සුපිරි trick එකක් money tag වලින් earn කරගන්න පුළුවන් සුපිරි website එකක්. ඉතින් guys වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් අදම අපි subscribe කරන්න. ඒ වගේ තමයි bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් guys වැඩි කතා ඕනේ නැහැ. අද අපි යමු වීඩියෝ එකට. හරි guys ඉතින් අද අපි හදන්න යන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මේක ඇවිල්ලා guys TikTok වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සුපිරි වෙබ්සයිට් එකක්. ඉතින් guys කියන්න ඕනේ මේකේදී ඔයාලට පුළුවන් TikTok ඕනෙම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න මෙතෙන්ට ඒ අදාළ වීඩියෝ එකේ link එක දාලා. ඉතින් මම ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. ඉතින් මම දැනට search කරගන්නවා TikTok කියලා. හරි මේ විදිහට search කරලා අපි බලමු මේකෙන් වීඩියෝ එකක් අරගෙන මේක ඩවුන්ලෝඩ් වෙනවද කියලා. හරි. ඉතින් මම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ගන්නවා. ඉතින් මම මේකේ link එක මුලින්ම copy කරගන්නවා. ඊට පස්සේ මම මගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඒ link එක paste කරනවා. ඉතින් මේ විදිහට paste කරාට පස්සේ ඔයාලට පේන ඇති download button එකක් තියෙනවා. ඉතින් මේ click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා අර දාපු link එකට අදාළ වීඩියෝ එක පල්ලෙහෙන් load වෙලා යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් download video කියලා option එක තියෙනවා. ඉතින් guys මෙන්න මේ option එක click කරාම පළවෙනි click එකට මම දාලා තියෙන්නේ money tag smart link එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට click කරාට පස්සේ මුලින්ම load වෙලා එන්නේ අපේ smart link එක. ඊට පස්සේ දෙවෙනි සැරේ click කරාට පස්සේ ඉතින් guys දෙවෙනි පාර click කරාම තමයි මේ වීඩියෝ එක download වෙලා එන්නේ. ඉතින් guys මේකට පොඩි වෙලාවක් ගන්නවා මේ වීඩියෝ එක download වෙන්න. හරි guys ඔන්න දැන් ඔයාලට පේනවා ඇති දැන් අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේකෙදි watermark එක එන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් TikTok එකේ ඔරිජිනල් වීඩියෝ එකම watermark එක නැතුව ඔයාලට ඩවුන්ලෝඩ් කරලා අරගන්න. ඉතින් guys මේක මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතන තව ඔප්ෂන් එකක් මම දීලා තියෙනවා download another video කියලා. ඉතින් මේ එකක් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ආයේ පැක් වෙන්න ඕනේ ඉඳ තමයි මේක දාලා තියෙන්නේ link එක දාන්න. ඉතින් මේ විදිහට මම මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති කලින් විදිහටම වෙබ්සයිට් එක ලෝඩ් වෙලා එනවා. මෙතන අලුත් link එකක් දාන්න පුළුවන් විදිහට. ඉතින් guys මේක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ගේමක් ගහ ගන්න කැමති කෙනෙක්ට පුළුවන් domain එකක් buy කරලා මේක ඉන්ටර්නෙට් එකට host කරන්න. ඉතින් මේ විදිහට host කරගත්තොත් ඔයාලට පුළුවන් හොඳ traffic එකක් අරගන්න ඔයාලගේ වෙබ්සයිට් එකට. ඉතින් guys දැන් අපි බලමු මේ කෝඩ් එක අපි edit කරගන්නේ කොහොමද කියලා. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාලට money tag account එකක් ඕන වෙනවා මේකට. ඉතින් money tag account එකක් නැත්නම් ඔයාලට පුළුවන් අලුත් account එකක් හදාගන්න. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. හරි ඔයාලා මුලින්ම search කරන්න ඕනේ Google එකේ money tag කියලා. ඉතින් ඔයාලට එනවා වෙබ්සයිට් එකක්. එතකොට මෙන්න මේ විදිහට money tag වෙබ්සයිට් එක. ඉතින් මේකට ගියාම ඔයාලට පුළුවන් ඔයාලගේ අලුත් account එක හදාගන්න. ඉතින් මේක කරන්නේ මෙහෙමයි. ඉතින් ඔයාලා මෙන්න මෙතන තියෙනවා sign up option එක. මේකට යන්න. හරි guys ඔයාලා sign up option එක click කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් ඔයාලගේ දැනට තියෙන Google account එකක් දීලා අලුත් account එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන option එකෙන් ඔයාලගේ first name එක last name එක ඒ වගේ තමයි email එක country එක messenger option එකෙන් ඔයාලට පුළුවන් Facebook WhatsApp ඕන එකක් select කරන්න. ඒවැ phone number එක පල්ලෙහෙන් දාන්න ඕනේ. ඉතින් මේ ටික දාලා ඔයාලට පුළුවන් ඔයාලගේ අලුත් account එක හදාගන්න. ඉතින් කියන්න ඕනේ මේකෙදි ID verification එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලගේ real details දාලා අලුත් account එක හදාගන්න. ඉතින් guys දැනට මගේ account එකක් තියෙන හින්දා මම අලුත් account එකක් හදන්න යන්නේ නැහැ. ඉතින් මම මගේ account එකට දැන් log වෙනවා. හරි guys ඉතින් ඔයාලා account එක හදාගත්තට පස්සේ ඔයාලට එන dashboard එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට පේනවා ඇති වම් පැත්තේ list එකක් තියෙනවා. ඉතින් මේකෙදි මේ statistic කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ clicks ප්‍රමාණය ඒ වගේ දේවල් impression එක ඊට පස්සේ profit එක කොහමද CPM කොහමද මෙන්න මේ details ඔයාලට බලා ගන්න තියෙන මෙන්න මේ statistic කියන tab එකේ. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් filter කරලා ඔයාලට දවසෙන් දවස වුණත් filter කරන්න පුළුවන්. filter කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ details ටික බලා ගන්න. ඉතින් guys ඊගාවට තියෙන payment section එක. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් $5 ඉඳන් withdraw කරන්න ඔයාලගේ PayPal හරි Skrill හරි තියෙන wallet එකකට
ඉතින් ක්‍රිප්ටෝ කරන්සි වගේ දේවල් වලට යනවා නම් ඔයාලට අනිවාර්යෙන් ටිකක් වැඩි විද්‍රෝ එකක් සෙට් වෙන්නේ. ඉතින් මේකෙදි තියෙන්නේ මිනිමම් පේඅවුට් එක $100යි කියලා. ඉතින් අනිත් හැම ඔප්ෂන් එකේම සාමාන්‍යයෙන් අඩු ගානකින් ගන්න පුළුවන් වොලට් ටිකක් තියෙනවා. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ PayPal හරි Skrill හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ දෙකෙන් එකට අනිවාර්යෙන් විද්‍රෝ එක ගන්න. ඉතින් Skrill එකට ගන්නවා නම් guys ඔයාලා KYC එක කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ගන්න බෑ. ඒ හින්දා ඒක අනිවාර්යෙන් කම්ප්ලීට් කරගෙනම විද්‍රෝ එක දාන්න. ඉතින් මේකෙදි ඔයාලට පේමන්ට් ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. Payoneer තියෙනවා, wire transfer තියෙනවා. ඊට පස්සේ online banking wire කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ වගේ ඕන wallet එකට ඔයාලට ගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේම තමයි payment එක ගැන කතා කරොත් ඔයාලට මේකේ payment එක hold වෙනවා මාසයක්. ඒ කියන්නේ ඔයාලා earn කරන ගාන මාසයක් hold වෙනවා. ඊට පස්සේ guys මේ hold වෙච්ච එක release වුණාට පස්සේ ඔයාලගේ balance එක යනවා මෙන්න මේ approved කියන තැනට. ඉතින් guys මෙන්න මේ approved කියන තැනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ balance එක withdraw කරලා අරගන්න. ඉතින් ඊගාවට app එක තමයි guys මෙන්න මේක. ඉතින් මේකේ තියෙනවා referral program එකක්. ඉතින් කැමති කට්ටියට පුළුවන් referral කරලා earning එකට යන්න. ඉතින් මේක 105ක් commission එකක් ගෙවනවා කියලා මෙයාලා දාලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන get link කියන එක click කරලා ඔයාලගේ referral link එක copy කරලා අරගන්න. ඉතින් guys මේ ටිකට අමතරව අපිට වැදගත්ම වෙන section එක තමයි මෙන්න මේක. ඉතින් මේ තියෙන Monetag ස්මාර්ට් ලින්ක් එක හදාගන්න තැන. ඉතින් මෙතෙන්දී ඔයාලට පුළුවන් ඔයාලගේ ලින්ක් එකක් දැන් මෙතන පෙන්නන්නේ නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ add link කියන ක්ලික් කරලා අලුත් ලින්ක් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මෙතෙන්දී ඔයාලගේ අනිවාර්යෙන් එක ලින්ක් එකක් හරි ඇති අලුත් account එක හදද්දී ඔයාලට තියෙන්නේ මේ ලින්ක් එක copy කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ලින්ක් එක අපේ වෙබ්සයිට් එකේ කෝඩ් එකට දාගන්න ඕනේ. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. හරි ඔයාලා මුලින්ම guys මං දාලා තියෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒක අනිවාර්යෙන් ඔයාලා ෆෝල්ඩර් එකක් ඇතුළට දාගන්න ඕනේ. ඉතින් දැන්ට මම ෆෝල්ඩර් එකක් ඇතුළට මේක දාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට දාගෙන ඉරලා ඔයාලට තියෙන්නේ මෙන්න මේක රීනේම් කරන්න index.html කියලා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ කෝඩ් එක එඩිට් කරන්න පටන් ගන්න. හරි. දැන් මේක ඔයාලට ඕපන් කරගන්න ඕනේ notepad software එකකින්. මෙන්න මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලගේ කෝඩ් එක ලෝඩ් වෙලා එනවා. ඉතින් මේකේ පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න ඔයාලගේ Monetag link එක දාන්න තැනක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා first click කියලා. ඉතින් මේක තියෙන්නේ 201 වෙන line එකේ. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන මේ link එක වෙනුවට ඔයාලගේ අර copy කරගත්ත link එක paste කරගන්න. අනිවාර්යෙන් guys ඔයාලා ඒ link එක delete කරනකොට මෙන්න මේ කමා දෙක මැකෙන්නේ නැති වෙන්න delete කරගන්න. ඒ දෙක මැකුණොත් වැඩ කරන්නේ නැහැ ඔයාලගේ website එක. ඉතින් මේ විදිහට මේක delete කරගත්තට පස්සේ ඔයාලා copy කරගත්ත link එක paste කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලා paste කරගත්තට පස්සේ ඔයාලා code එක save කරගන්න. ඊට පස්සේ ඔයාලගේ website එකේ දැන් මේ link එක add වෙලා තියෙනවා. ඉතින් guys දැන් අපි බලමු මේ වෙබ්සයිට් එක කොහොමද ඉන්ටර්නෙට් එකට දාගන්න කියලා. ඉතින් ඔයාලා යන්න ඕනේ ඔයාලගේ බ්‍රවුසර් එකට. බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ netlify කියලා. ඉතින් මේ විදිහට සර්ච් කරාට පස්සේ ඔයාලට එනවා වෙබ්සයිට් එක. ඉතින් මේකට යන්න. මේකට ගිහලා ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ඊමේල් එකක් දීලා account එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ account එකට log වෙන්න. ඉතින් දැනට මගේ account එකක් තියෙන ඉඳන් මගේ account එක auto load වෙලා එනවා. ඉතින් මේ විදිහට load වුණාට පස්සේ ඔයාලට එන dashboard එක තමයි මේ තියෙන්නේ. මේකෙදි ඔයාලා ටිකක් පල්ලෙහාට ආවම තියෙනවා මෙන්න මෙතන project එකක් add කරන්න. ඉතින් මේකෙදි ඔයාලා යන්න ඕනේ මේ browse to upload කියන එකට. මේකට ගිහිල්ලා ඔයාලගේ අර folder එක upload කරගන්න ඕනේ website එකට අදාළ folder එක. ඉතින් මම මේ විදිහට folder එක add කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට upload වුණාම ඔයාලට පෙන්නනවා මෙන්න මෙතනින් domain එකත් එක්ක ඔයාලගේ website එක දැන් add වුණා කියලා. ඉතින් මේකෙදි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක open කරලා බලන්න වැඩ කරනවාද කියලා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ website එක වැඩ කරනවා. ඉතින් අපි දැන් මේකේ name එක change කරගන්න ඕනේ. ඉතින් මෙතන project name කියන එකට ගිහිල්ලා මෙතන ඔයාලට කැමති name එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ save කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කරාට පස්සේ ඔයාගේ domain එක change වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති කලින් තිබ්බ එක නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් කලින් website එකට අපි ගියොත් ඒක වැඩ කරන්නේ නැහැ.
මොකද අපි ඩොමේන් එක චේන්ජ් කරපු හින්දා දැන් කලින් ඩොමේන් එක වැඩ කරන්නේ නැහැ අලුත් එක විතරයි වැඩ කරන්නේ. ඉතින් guys ඔන්න අපි දැන් මේක ඉන්ටර්නෙට් එකට දාගෙන ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා අරගෙන ඔයාලගේ Facebook group වල ඊට පස්සේ ඔයාලගේ Telegram group වල WhatsApp group වල ඊට පස්සේ ඔයාලට පුළුවන් තව Pinterest වගේ website use කරන්න. මේ ඕනෙම website එකක ඔයාලට පුළුවන් මේක share කරන්න. ඉතින් මේකට ඔයාලා share කරන තරමට ඔයාලගේ earning එක ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක share කරලා හොඳ ගේමක් ගහ ගන්න. ඉතින් guys අද වීඩියෝ එක ගැන අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් මේකට දාලා කෝඩ් එක මගේ Patreon page එක හරහා download කරලා අරගන්න. ඉතින් එහෙනම් guys අදට ගෙනියන්නම් හැමෝටම සුබ දවසක්.